ඉතින් හැමෝම කැමති බර අඩු කරගන්න. ඉතින් උසට සරලන බරක් පවත්වාගෙන යන්න ගොඩක් දේවල් කරනවා. ඉතින් ඒ අතර අද මම මේ කියලා දෙන්න යන්නේ ඔබට තමත පහසුවෙන් ඔබේ බර අඩු කරන්න පුළුවන් දෙයක්. ඉතින් මේක ගොඩක් විද්‍යාත්මකව සනාථ කරලා තියෙන ක්‍රමයක්. ඉතින් ගොඩක් අය මේක දන්නවා ඇති. ඒක සාමාන්‍යයෙන් හඳුන්වන්නේ intermittent fasting method එක කියලා. ඉතින් මේකෙදි වෙන්නේ මොකද්ද කියලා මම දැන් පැහැදිලි කරොත්, ඉතින් ඔබ දන්නවා මේ දවසේ පැය 24ක් තියෙනවා. එහිදී අපි පැය 24 කොටස් දෙකකට වෙන් කරනවා. ඒ කියන්නේ පැය 16ක් සහ පැය 8ක්. කියන්නේ පැය 16ක් ඔබ निराහාරව ඉන්නවා, මුකුත් කන්නේ නැතුව. පැය 8ක් විතරක් අපි ආහාර ගන්නවා. ඉතින් මේ පැය 8 ආහාර ගනිද්දී ඔබට ගන්න පුළුවන් ආහාර මොනවද? විශේෂයෙන්ම ඔබ තෙල් සහිත ආහාර ගොඩක් අඩුවෙන් ගන්න ඕනේ අවස්ථාවේදී. ඒ වගේම පිටි සහිත විශේෂයෙන්ම කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර තාමත්ම අඩුවෙන් ගන්න ඕනේ. උදාහරණයක් විදිහට දැන් හැමෝටම ප්‍රශ්නයක් ඇති මේ අවස්ථාවේදී අපි මොනවද කන්න ඕනේ කියලා. ඔය හිතමු එක ආහාර වේලක් කියලා. ඒවා ආහාර වේලට ඔබට පුළුවන් රතු හාල් පොඩි ප්‍රමාණයක්, ඉතින් අඩු කෝප්ප භාගයක්, අඩු කෝප්පයක් වගේ ප්‍රමාණයක් වගේ අරගෙන ඊට පස්සේ අපිට එළවලු තම්බලා, ඒ වගේම බිත්තර ඔම්ලට් එකක් වගේ යොදාගෙන අපිට ඒ වගේ ආහාර වේලක් අපිට ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ඒ වගේම ඔබ තේ බොන්න ටිකක් පුරුදු වෙලා ඉන්න කෙනෙක් නම් ඔබට සීනි නැතුව තේ බොන්න පුළුවන්. ග්‍රීන් ටී එකක් වගේ බිව්වොත් තවත් හොඳයි. මෙන්න මේ විදිහට ඔබ මේ ආහාර ගන්න පැය 8 තියෙනවානේ. මේ පැය 8 තුල ඔබට ආහාරය මැනේජ් කරගෙන කන්න පුළුවන්. ඉතින් අර මේක එකපාරම පැය 16ක් නිරාහාර විඳලා පැය 8 දී පමණක් කන්න ඔබට බැරි වේවි. ඉතින් ඒක ඔබට ටික ටික වෙනස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ පැය 12ක් නිරාහාර විඳලා පැය 12ක් ආහාර ගන්නවා. ඔය විදිහට ඔබ ටික ටික කරගෙන ඇවිල්ලා 16ට නැත්නම් පැය 16ක් නිරාහාර විඳලා පැය 8ක් ආහාර ගන්න ක්‍රමයක් දක්වා આવොත් ඔබට මාසයක් විතර ඇතුළත අනිවාර්යයෙන්ම කිලෝ 5ක් වගේ අඩු කරගන්නට ඔබට හැකියාව තියෙනවා ඔබේ කැපවීම මත. ඉතින් මේක කරද්දී ඔබට එක එක බාධාවන් එන්න පුළුවන්. විශේෂයෙන්ම ગેස්ට්‍රයිටිස් වගේ දේවල්, ඉරුආරදේ වගේ දේවල් මේ වගේ එන්න පුළුවන්. ඉතින් ඒකට යම්නම් පොඩි ප්‍රතිකාර ගනිමින් හරි මේ දේ කරගන්න පුළුවන් නම් ඒක වැදගත්. ඒ වගේ ඔබට මේ තත්ත්වයෙන් යම් අසාධ්‍ය තත්ත්වයෙන් මේ රෝග ලක්ෂණ එනවා නම් ඒක ඔබ වහම නතර කරලා වෛද්‍ය උපදෙස් ගන්න ඕනේ. ඒ වගේම ඔබ කාලය තිස්සේ යම් රෝගී තත්ත්වයන් වලට බෙහෙත් ගන්න කෙනෙක් වගේ නම්, ඒ වගේම ගර්භණී කෙනෙක් නම් ඒ වගේ අවස්ථාවලදී මේ ක්‍රමය පාවිච්චි කරන්නට යන්නට එපා. ඉතින් ඔබට මේ ක්‍රමය අනුගමනය කිරීමෙන් ඔබට දැනේවි ඔබ රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, හෘද රෝග වලට ලක්වීම වගේ තත්ත්වයන් වලින් ඔබ ඒ අවධානයෙන් ගොඩාක් දුරට දුරස් වෙනවා. ඒ වගේම ඔබට පුළුවන් මේ निराහාර ඉන්න පැය 16ක් ගැන මම කතා කරා. මේ පැය 16 ඇතුළත ඔබට වතුර හොඳින් බොන්න පුළුවන්. ඉතින් ඒකත් හොඳින් මතක තබා